මුලටගෙන අත්පා හැඩ ගස්වා නිදිගන්වා යහන් ගැබේ සීනෙන් ගෑ සුවඳක් මෙන් සීවී කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලබැදී ගෙනදී දිවියට නව පන ලැබදී මා දැඩි කළ ඉතින් අද මම ජීවිතේ එනකන් ආසාවෙන් මග බලාගෙන හිටපු දවසක්. ඉතින් මං උදෙන්ම නැගිටලා චූටි බ්‍රෙක්ෆාස්ට් එකක් හදාගෙන මම මේ හදන්නේ මගේ ඉතුරු වැඩ ටික පටන් ගන්න. ඉතින් ඔයාලා තම්නේල් එකේ දැක්ක වගේම අද අපේ අම්මා එන දවස. ඉතින් මම මේ දවස එනකන් හුඟක් ආසාවෙන් බලාගෙන හිටියා. මොකද මමත් අම්මා කෙනෙක් වෙන්න යන නිසා මගේ අම්මා මගේ ළඟ ඉන්න එක මට ලොකු හයියක්. ඉතින් මම එයාට වෙල්කම් මීල් එකක් හදලා ඉක්මනින්ම යන්න ඕනේ එයාපෝට් එකට එයාව පික් කරන්න. मुझको प्यारा लगा है तेरा रूठना मुझको प्यारा लगा है मोहब्बत का ये भी इशारा लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है ये साजिश तुम्हारी ओ हो हो ओ हो हो ओ हो हो वो पल ना हो जिसकी खबर तुझको ना दूं वो पल ना हो जिसमें खबर तेरी ना लूं गवाह इन पलों की है सांसें हमारी सुनो धड़कनों की जो है बेकरारी मेरे हम नशी ये यकीन हो चला है सफीना मेरा अब किनारे लगा है ये जाने है दिल ये जाने है दिल. ඉතින් ඒ අතරේ අපි බබාට ඕඩර් කරපු පැකේජ් එකක් ආවා. කාර් සීට් එකයි ප්‍රෑම් එකයි. ඉතින් තව සති දෙකක් වගේ කාලයක් තමා තියෙන්නේ මගේ ඩෙලිවරි එකට. ඉතින් මෙහි කාර් සීට් එක නැතුව හොස්පිටල් එකෙන් බබාව රිලීස් කරන්න නැහැ. ඉතින් ඒ නිසා හස්බන්ඩ් හදන්නේ මම උයන අතරේ එයා ඒකත් අන්බොක්ස් කරලා ඒ ටිකත් ඇසෙම්බල් කරලා ඉන්න. का धारा सुनो जिंदगी की हकीकत यही है जो तुमसे मिली है मोहब्बत यही है जो तुम हम सफर हो ना फिर कोई डर हो बहुत दिल नशी
ඉතින් හැමදේම ලෑස්ති කළා මම ආවා අපේ ගෙස්ට් රූම් එක හදන්න. මොකද අම්මත් එන නිසා එයාට කම්ෆර්ටබල් විදියට කොසී විදියට තියෙන්න ඕනි. මොකද එයා ඉන්නේ වින්ටර් කාලේ. එයාට මෙහි සීතල ඇත්තටම අමාරුයි ඔරොත්තු දෙන්න. ඒ නිසා මම එයාට පහසු වෙන විදියට හැමදේම හදන්න ලෑස්ති කරගත්තා. ඉතින් හැමදේම ලෑස්ති කරලා තියලා මම මේ හදන්නේ චූටි ලයිට් මේකප් එකකුත් දාගෙන ඉක්මනින්ම එයාපෝට් එකට යන්න. මොකද අපි දැනටමත් ටිකක් පාඩක් කොයි. ඒත් මම චූටි ලයිට් මේකප් එකක් දාගන්නවා. මොකද මම මේ ආව දකින්නේ අවුරුදු 2කට පස්සේ. ඉතින් ගොඩක් එක්සයිටඩ්. මට මෙතන ගොඩාක් කාලයක් වැය කරන්න හිතෙන්නෙත් නැහැ. මට ඉක්මනටම යන්න තමයි හිතෙන්නේ එයාපෝට් එකට යාව එක්කන් එන්න. ඉතින් චූටි මේකප් එකක් දාගෙන දැන් යනවා අපි යාව එක්කන් එන්න. ඉතින් අපි මේ එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. ඒ අතර අපි මග චුට්ටක් නතර කරා එයාට ලස්සන මල් බොකේ එකක් ගන්න. ඉතින් තව චූටි වෙලාවකින් මට එයාව හම්බ වෙනවා අවුරුදු 2කට පස්සේ. මේ වෙලාවේ මගේ තාත්තටයි මල්ලිටයි මාත් එක්ක ඉන්න විදියක් නැහැ එයාලගේ වැඩත් එක්ක. ඉතින් මම දන්නවා එයාලගේ ආශිර්වාදයක් මට මේ වෙලාවේදී නිතරම තියෙනවා කියලා. ඉතින් අපි එයාපෝට් එකට ආවා. දැන් මේ මම මග බලාගෙන ඉන්නේ ඈතින් එයාව පේනකම්. ඉතින් මේ වෙලාව තමයි ඇත්තටම ඉවසිල්ලක් නැතිම වෙලාව. එයා ඈතින් එනවා දැක්කම මට කියාගන්න බැරි සතුටක් එවෙලා ආවා. ඔබගේ පින් මහිමයෙන් මට ලෝකෙ දැක ගන්න දුන්නා. දිනතේ ඔබේ සැනෙන ඇහි පිල්ලමේ හැම වාරයක්ම ඔබ මාව සිතුවා. අම්මා 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 මම මති ඔබට ආදරේ කෙරුවා. මම මති ඔබට ආදරේ කෙරුවා. ඉතින් මේ ඊළඟ දවසේ අපි ගියා පොඩ්ඩක් එළියට ඇවිදින්න. ඇත්තටම මේ වෙලාවේ මට හිටගෙන ඉන්න ඇවිදින්න කියන්න අමාරුයි චුට්ටක්. ඒත් එයාට මේ ලස්සන පෙන්වන්න ඕන නිසා ඒ අමාරුකම් දරාගෙන මම එයාව එළියට එක්කන් ගියා. මොකද මම මේ රටට ආවට පස්සේ හිතාගත්ත දෙයක් තමා මේ ලස්සන මගේ අම්මටයි තාත්තටයිත් පෙන්වන්න තිබුණා නම් කියලා. ඉතින් අද මට මගේ අම්මට ඒ ලස්සන පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් අපි තුන්දෙනා මෙහෙම සිටි එකේ චුට්ටක් ඇවිදලා එයාට ඇඳුනුත් අරන් දීලා චුට්ටක් එලා ඉඳලා අපි ගෙදර එන්න පිටත් වුණා.
मुझको प्यारा लगा है तेरा रूठना मुझको प्यारा लगा है मोहब्बत का ये भी इशारा लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है ये साजिश तुम्हारी